තාත්තේ මේ දොර අරින්නකො මොනවා වුණාද? බෑ තෝ කයිතුට වෙලා ඉඳපන්. තෝකෙන් එළිදෙන්න තෝ ගෙන් අර කහිප්පුකාරෝ ටිකෙන් බොනවනේ. මොකක්ද? ඇතුළට දැන් හිට. වේ තාත්ති මං කාමරේ ඇතුළේ බෙල්ලෙන් දාගන්න වේ මේක අරින්න. පුදියා කොහොමද? මුගේ රාග්ගලක් නැත්නම් මොකක් හරි කරගෙනද? කොමේක? ඔයකෝ සිවිලිමේ කෑල්ල මූ සිවිලිමෙන් පැනලා ගිහිල්ලා. හොයි. ගෙදරින් පැනගත්තා. දැන් මොණ්ඩ සල්ලි හොයන්න තියෙන්නේ. කොහොමද සල්ලි හොයන්නේ? ඉස්කෝලේ මහත්තයා එනවනේ. දෙන්නම් ගේම ඔය යකාට. ඔයද පුතේ කලිසමන් නැතුව යන්නේ. අයියෝ මං සිවිලිමෙන් පණිච්ච කලිසම සිවිලිමේ ඉර වෙනවා වගේ. අයියෝ මම දුවනවා. කලිසම තියලා පල්ලම් කොටක් තියෙන්නේ එකයි. ඒක වීලෙනකම් තමයි කො මී ගණන් හිටියේ. අයියෝ කලිසම අරන් දුවනවා. අම්මෝ තව ටිකෙන් කනවා ඇටි හැලෙන්න. අම්මෝ දැන් කාගෙන්ද මං සල්ලි කඩාගන්නේ? මේ ඉන්නේ මූ සල්ලිකාරයෙක් වගේ. මුගෙන් ගහන්න ඕන ගේම. මේ අයියේ ඕමල්ලි කියන්න. නෑ අයියේ මේ අපේ අම්මට බේක් ගන්න සල්ලි නෑ. තාත්තා ඒ අස්සෙන් පොල් ගහකින් වැටිලා. අනේ කීයක් හරි තියෙනවා නම් දෙන්න බුදු අයියේ. ආයෙමද මල්ලි? ඔබ හම්බෙච්ච එක හොඳයි මල්ලි. අපේ අම්මගේ උපන්දිනේ අද මං එයාගේ පින්පිනිස මොකක් හරි හොඳ වැඩක් කරන්න කියලා බැලුවේ කාට හරි උදව්වක් කරන්න. ඔයා හම්බෙච්ච එක හොඳයි. මම මේ උදව් කරන්න ගත්ත සල්ලි ටික ගණ්ඩ මල්ලි. ය 10,000ක කෙක් එකක් මූ දුන්නේ. දැන් තියෙන්නේ මුළු 10,000ටම පැලෙන්න. මොකෑ කරන්නේ? අලුතෙන් එකෙක් දාලා තිබ්බනේ මේ කසිප්පු පෙරන පොට් එකක්. ඒකට රින් ගන්න ඕන. ඔව් ඒකට රින් ගන්න ඕන. අලුත් එකාගේ මාර රිප්පට් යන්නේ මට තිබුණේ. අම්මෝ මේ තියෙන්නේ පොත්තේ යන්න ඕන අයියාගේ ඉල්ල ගන්න. යන්නේ අල්ලේ කරන්නේ. අයියේ දාන්න කසිප්පු බැරල් එකක් නේ. අද ඇද වෙන්න ගහනවා කොල්ල ඈ. මේ කෙක් එකක්ම දිනනවා අතේ. යකෝ මේ මගෙන් 10,000 කඩාගත්තු වෙනා නේද? ඒ යකෝ මුට්ට තු අම්මට අරක්කු වරන් යන්නද හදන්නේ ලීඩ හොඳ වෙන්න. ඉතින් අම්මට केवल पर्या नीको සුට්ටි ගත්තාම සුට්ටි ගත්තාන්න තු මොකක්ද යකෝ මේ කරන ලැජ්ජ නැති වැඩි විලි ලැජ්ජාවේ බෑ යකෝ ඈ මං කොහොමද කාරේ බෑන්නේ හරි තාත්තා හඳනවා ඕක නවත්තපන් මගේ මල්ලි ආයේ මට දුක තේරෙනවා මං ආයේ හිතෙන් නම් බොන්නේ මං දැන් සුට්ටි ගත්තා එන්න මං ආයේ හිතපොන්නේ भाई पारता मम्मी तो भी පාරෙන් ඉවතට යයි තෝ මම නම්